ना धूप सुने ना छाओ कैसी तेरी खुद गर्जी. Hi, welcome back to my channel. ඔන්න ඉතින් අද මම පෙන්වන්න යන මේ වීඩියෝ එකෙන් මම කොණ්ඩෙටයි මූණටයි කරන සිම්පල් කෙයාර් රූටින් එකක්. ඒක මං වගේ කම්මැලියන්ට ගැලපෙන එකක්. ඒ වගේම ඉස්කෝලේ යන නංගිලටත් ගැලපෙනවා. මොකද මේකට චූටිම චූටි වේදමක්වත් තියන්නේ නැති තරම්. එහෙනම් අපි මුලින්ම කොණ්ඩෙම වැඩේ පටන් ගමු. ඇත්තටම මම වැඩිය කොල්ලට ඕනිල් ඇප්ලයි කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මං ගාතින මං ගෙදර හදපු ටෝන එකක් අපි ඒක ඇප්ලයි කරමු. අපිට අද ඇත්තටම අවුවත් නැති වැස්සක් නැති දවසක්. ඒකින්ද වීඩියෝස් වල සමහර තැන්වලදී පොඩ්ඩක් එළිය වැඩි වෙනවා අඩු වෙනවා. ඒක ගණන් ගන්න එපා. ඔන්න මෙන්න මේක තමයි මම ගෙදරද හදාගත්ත ටෝන එක. මම මේක හදන විදිහ ඔයාලට වෙන වීඩියෝ එකකින් ගේන්නම්. අපි එහෙනම් මේක කොණ්ඩෙට ඇප්ලයි කරගමු. මෙන්න මේ විදියට හොඳට කොණ්ඩෙට ඇප්ලයි කරගන්න ඕනේ. මම මුළු කොණ්ඩෙටම මේක ඇප්ලයි කරනවා. මේක ගාලා නෑවත් කමක් නෑ, නොනෑවත් කමක් නෑ. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා පැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි හදේසියුම් දහරා නැවතිලා නැවතිලා. දැන් මං හදන්නේ ස්ක්‍රබ් එකක් ඇප්ලයි කරගන්න. ඊට කලින් මම මූණ හොඳට හොදගත්තා. ඒක ෆේස් වොෂ් එක යූස් කරලා. මම දැන් හදන්නේ ස්ක්‍රබ් එක හදාගන්න. මේකට සීනි ඕනේ. සීනි ඇට ලොකුයි නම් පොඩ්ඩක් කුඩු කරලා ගන්න. ඊට පස්සේ කෝපි. ඊට පස්සේ අපි ඒකටම මී පැණි දානවා. දැන් අපි ඒක හොඳට කලවම් කරගමු. දැන් අපිට තියෙන්නේ ඒක මූණට ඇප්ලයි කරගන්න. මේක ඇත්තටම ගෙදරදී ගොඩක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ගොඩක් හොඳ ස්ක්‍රබ් එකක්. ඇත්තටම මම නම් ගෙදර මේ පැණි තිබුණ නැත්තම් ඒ වෙලාවට වතුර චුට්ටක් ඔලිව් ඔයිල් ටිකක් දාලා මික්ස් කරගෙන ඇප්ලයි කරනවා. මට නම් මේ වෙනකන් ඉෂුව එකක් ඇවිල්ලා නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනි මේක ඇස්සට ගන්න එපා. මොකද සීනි ඊරෙන්න පුළුවන්. සීනි ගන්නකොටත් චූටිම ඇට සීනි එක ගන්න. නැත්තම් මූණ හීරෙන්න වගේ පුළුවන්. ඒ වගේම පිම්පල් තියෙනවා නම් ස්ක්‍රබ් කරන්න යන්න එපා. දැන් අපි ස්ක්‍රබ් එක මූණට ඇප්ලයි කරලා ඇඟිලි තුඩු ගොඩක් තද නොකර මෙහෙම රවුමට රවුමට හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ගොඩක් තද කරන්න යන්න එපා. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिला नवतिलाने නුඹ රහස කිය. ස්ක්‍රබ් එක ඇප්ලයි කරලා විනාඩි 2-3ක් තියලා හොඳට ඇල් වතුරෙන් හොදන්න. මේ තියෙන්නේ මම එහෙම හේදුවට පස්සේ කැම් එකට නොපෙනුනත් ඇත්තටම ගොඩක් හොඳ රිසල්ට් එකක් තියෙනවා. මම දැන් යන්නේ ෆේස් පැක් එකක් හදාගන්න. ඒකට අපිට මුලින්ම යෝගට් ඕනේ. ඊට පස්සේ කහ
මම ගොඩක් කහ ගන්නවා. එතකොට අර මූණට කහ ගතියක් එන හින්දා. ඊට පස්සේ කෝපි කුඩු. දැන් මේක හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්තේ පැක් එක. මේකත් ගොඩක් ලේසි හදාගන්න. මේකට විශේෂ දෙයකට කියලා ඕන වෙන්නේ යෝගට් එකක් විතරයි. මම දැන් හදාගත්ත ෆේස් පැක් එක ඇප්ලයි කරගන්න. ඇත්තට මේක ඇප්ලයි කරනකොට මූණට පුදුම කූල් එකක් එනවා. ඒ වගේම මේකත් ගොඩක් ලේසි රිසල්ට් තියෙන ෆේස් පැක් එකක්. මේකත් ගෙදරදී හදාගන්න ගොඩක්ම ලේසියි. ඉතින් ඇප්ලයි කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඔන්න මම පැක් එක ඇප්ලයි කරලා ඉවරයි. දැන් මේක ටිකක් වෙලා තියලා වොෂ් කරන් එන්නම්. ඇත්තටම මම දැන් එළියට ආපු වෙලාවේ දැක්කේ අපේ නිලුම් පෝච්චියේ නිලුම් මලක් හැදිලා තියෙනවා. ඇත්තටම ඒක ගොඩක් චූටි. ඒ වුණාට ඒක ගොඩක් කියුට්. බලන්නකෝ ඒක ලස්සන. හරි මම වොෂ් කරන් ආවා. ඇත්තටම ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. කැමරා එකට පේයිද නැද්ද කියලා නම් දන්නේ නැහැ. ඔයාලා ඇප්ලයි කරලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි.